දෑබ්‍රහිතවතුනි බොහොම කාලෙකට පස්සේ MPP මැතිවරණයට කලින් ලංකාවේ මැතිවරණයට කලින් අපි කතා කරාට පස්සේ පොඩි සාකච්ඡාවක් කරන්න හිතුණා අලුත් ආණ්ඩුවේ දෙවෙනි බජට් එකත් එළියට ඇවිල්ලා ඒක අප්‍රූව් වෙච්ච හින්දා බජට් එක වටේට තියෙන සමහර කරුණු කාරණා එක්ක අපි මේ සාකච්ඡාව කරන්න හිතුණා මේ අද සාකච්ඡාවට සහභාගී වෙනවා මගේ නම අජිත් කරුණාරත්න මම එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මහාචාර්ය ගෝපාල් පෙරියනන් එතුමා ඇමරිකාවේ ඊස්ටර්න් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වගේම බොහොම කාලයක් තිස්සේ ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගෙන් රජයක් පත් කරගන්න වරම් ඉල්ලද්දී ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරමින් එහි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සැලසුම් කරන්න ඊට අමතරව ඔවුන්ගේ අවධානයට විශේෂයෙන් වතු කරේ මලයගම් ජනතාවගේ තියෙන ප්‍රශ්න ඉදිරියට ගෙනල්ලා ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන මොන ආකාරයෙන්ද කියන එක ගැන ජාතික සාකච්ඡාවක් ආරම්භ කරපු පුද්ගලයෙක් විදියට ආචාර්ය පෙරයනන් හඳුන්වන්න පුළුවන්. අයිබෝන් ගෝපාල්. අයිබෝන් අජිත් අයිබෝන් ගොඩක් කලට පස්සේ වාකිව විදිහට ඇත්තටම පස්සේ ඔව් මේ ජයග්‍රහණයෙන් පස්සේ අපිට වෙඩිය කතා කරන්න හම්බුන්නේ ඊට කලින් අපි කතා කරා මං හිතන්නේ අපේ අරමුණ තිබ්බේ ඒක මේ ජයග්‍රහණය ගැන දෙන්න ඕනේ කියලා. අපි දෙන්නම දන්නවා මේ ජයග්‍රහණයෙන් අපි දෙන්නට පෞද්ගලිකව කිසිම වාසියක් නැති වුණාට අපේ ඥාතින්ට අපේ මිනිසුන්ට අපේ ජාතියට අපේ රටට ගොඩක් වාසි තියෙන බව දැනගත්ත ඉඳ තමයි අපි ඒකට බැස්සේ නේද? ඒකෙන් හිතපු විදිහටම ගොඩක් දේවල් සිදු වුණා මේ දැන් පවතින තත්ත්වෙත් හොඳයි. සෝ අපි මානසික විච්චයකින් අඩුවක් නෑ මං හිතන්නේ ගොඩක් වීකෙන්ඩ්ස් අපි කැප කරා. මම නම් හිතන්නේ කිසිම අඩුවක් නෑ කියලා තමයි. ඇත්තටම අපි ජීවිතේ කරන විවිධාකාර දේවල් තියෙනවා. සමහර දේවල් කරපුවාම අපි ඒ ගැන කනගාටු වෙනවා නේ. අපි රිග්‍රෙට් වෙනවා ඒ ගැන. මම හිතන්නේ මේ ජාතික ජනබලවේගයේ බලයට ගේන්න අපි අපේ ජනතාවට ආමන්ත්‍රණය කරේ ජාතික ජනබලවේගය කියන පක්ෂය හින්දා නෙමෙයි. අතරම ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ඒගොල්ලෝ බලයට ගෙනීම තුලින් අපේ දුක් විඳින ජනතාවට ඒ වගේම අපි vulnerable communities කියන ඒ කියන්නේ විවිධාකාර පීඩනයන්ගෙන් ඉන්න ජන කොටස් වලට කිසිම ආණ්ඩුවකින් සහායක් නොලැබුණු හින්දා ඒගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න උදව් දේවි කියන බලාපොරොත්තුවෙන් හිටියේ. ඇත්තටම අපිට කියන්න තරම් ලොකු විවේචනයක් කරන්න තරම් ලොකු පසුබිමක් පහුගිය අවුරුද්ද සහ මාසයක් වගේ කාලය තුල ඇති වුණේ නැහැ. මොකද ජාතික ජනබලගේ ආණ්ඩුව ලබා ගත්තෙම විනාශ කරපු රටක්. හන්දිගාලා දාලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන කරලා බංකොලොත් කරපු රටක් තමයි ඔවුන් බාරගත්තේ. ඉතින් ඒ රටක් බාර අරගෙන ඔවුන් සාර්ථක වැඩපිළිවෙලක් කරගෙන ගියපු හින්දා අපිට හිතුණා ඇත්තටම ඔවුන්ට කාලයක් දෙන්න ඕන අපි මේ ගැන සාකච්ඡා කරන්න කලින් කියලා. පළවෙනි දේ ගෝපාල් මම මේ පොඩ්ඩක් කියන්න කල්පනා කරේ ඇත්තටම දැනට ජාත්‍යන්තර මට්ටමේම ආර්ථිකවය වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් පිළිඹු වෙලා තියෙනවා. මම දැක්ක මේ ළඟදී වාර්තාවක තියෙනවා ජාත්‍යන්තර ආර්ථික අර්බුදය කොතනද තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට ට්‍රිලියන ලෝකයක් විදියට ට්‍රිලියන 31ක ඩොලර් ට්‍රිලියන 31ක ණය අර්බුදයක හිර වෙලා ඉන්නවා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ආර්ථික වර්ධනය 3%කට සීමා වෙලා තියෙනවා 2025 දී. එතකොට මේ ඔක්කොමත් එක්ක ලංකාවේ ආණ්ඩුව මේ සකස් කරපු බජට් එක සාමාන්‍යයෙන් වෙන්න ඕන නම් ගොඩක් වෙලාවට පඩි කපලා ඉන්ට්‍රෙස්ට් වැඩි කරලා තියෙන සුබසාධන දේවල් වගේ අඩු කරලා ටිකක් අර අපි කියන්නේ මේ austerity measures කියලා. ඒ කියන්නේ ආර්ථික පීඩනයක් තියෙන කාලේ ඔය රනිල්ලගේ ආණ්ඩුව කාලේ, ගෝඨාභයලගේ ආණ්ඩුව කාලේ, රාජපක්ෂලාගේ ආණ්ඩුව කාලේ වගේ මේ හරිම නිකන් හැකිලෙන ආර්ථිකයකට යන්න ඕන තත්වයක් තමයි ජාත්‍යන්තර වශයෙන් බැලුවහම තියෙන්න ඕන. හැබැයි මේ පරිපාලනය අනුර දිසානායක පරිපාලනය
අපේ GDP එකෙන් මේ අපේ සම්පූර්ණ ආදායමෙන් 4%ක්ම පබ්ලික් ඉන්වෙස්ට්මන්ට්ස් වලට පාවිච්චි කරන්න තරමට අපේ ආර්ථිකය ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඒක මේක ලංකාවේ අපි ජාත්‍යන්තරව ලංකාවෙන් එළියට ඉන්න හින්දා අපි දන්නවා කොච්චර මේ ඉන්ෆ්ලේෂන් කියන එකනේ මාකට් එකේ තියෙන බඩු මිල වැඩිවීම එතකොට රස්සාවල් වල ගැටලු මේ ඔක්කොමත් එක්ක ජාත්‍යන්තර වශයෙන්ම ආර්ථික අර්බුදයක් තියෙන කාලයක් මේක. එතකොට මේ කාලේ මේ වගේ අයවැයක් අර කවුද හර්ෂද සිල්වා කිව්වා වගේ භාණ්ඩාගාරය පිරලා උතුරලා යන අයවැයක් ගේන්න මේ ආණ්ඩුව සමත් වීම තුලම ඔවුන්ගේ ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ තියෙන දැනුම සහ ඒ පිළිබඳ කැපවීම පේනවා මේ ගෝපාල් ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ? ඒක හරි මම ඔයා කියපු අන්තිම කොටස මම කියන්නම් අර හර්ෂ ඩිසිල්වා කියලා තිබ්බනේ මොකද කියලා තියෙනවා වගේ පොසිටිව්ලි කියලා තියෙනවා වගේ සාමාන්‍ය ඔපොසිෂන් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් මොන පොසිටිව් තිබ්බොත් ඒක නෙගටිව් හැටියට තමයි පෙන්වන්න බලන්නේ මේක එයාටම වසා ගන්න බැරි තරමට පොසිටිව් වෙලා එයාට කියන්න වෙලා සිදු වෙලා තිනවා මං හිතන්නේ ඒක. ඒක ඔයා දෛවයේ කියපු එක හරි ඇත්ත මේ ඉන්ෆ්ලේෂන් ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් is pretty bad. ඇත්තටම ඔයා කියන මේ සිදුවීමක් ඊයේ මං ගිහලා එක කඩේක ස්ට්‍රෝබෙරි පැක් එකක් ගත්තා මම සාමාන්‍යයෙන් මගේ කැත පුරුද්දක් තියෙනවා බඩු මිල බලන්න නැතුව ටක් ගාලා අරගෙන එනවා ගිහලා චෙක් අවුට් කරලා බලනකොට $7 එක පැක් එකක් මම ඉමීඩියට්ලි ගිහලා කස්ටමර් සර්විස් එකට රිටර්න් කරා I don't want this one $7 ස්ට්‍රෝබෙරි කියලා දීලා I went to another shop and ended up paying almost same or more than that. So ඒ කියන්නේ pretty much inflation running pretty high. ඒක ඔයා දන්නවා දැන් මේ අද වුණ ට්‍රම්ප් අර කොෆි අනම්මනම් ගොඩක් imports වලට ටෙරිෆයින් කරා. ඒ කියන්නේ දරා ගන්න බැරි තරමට මෙහි මිල වැඩි වෙලා තිනවා අපිට දන්නවා ග්‍රෝසරිස් ගියාම කොහොමද කියලා. So that's a global impact එකක් තියෙනවා ඒකේ. ඒක හැමෝටම තේරෙනවා. ඒ අතර තුල මේ වාගේ බජට් එකක් ගෙන්නන්න පුළුවන් කියන එක ඒකට ඕනේ two major things what I see is the discipline what the Anura government brought the discipline and the honesty okay so සාමාන්‍ය අර ඉස්සර පාලකයෝ වරුන් ඉන්නේ මේ වගේ unmonitored systems වල වෙන්නේ මොකද මේ පාලකයෝ Tamanට බෙදාගෙන ඉතුරු ටික තමයි අනිත් අයට බෙදන්න යන්නේ okay ඒ වගේ වියදම් ඔක්කොම කපලා කොටලා අරිනකොට you gonna have a big deficit එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මේ මිනිස්සු ඇත්තටම කැපවෙල මේ ෆස්ට් ඉයර් එකේ උන් බස් එකේ ගිහලා ආරාමණම් කරලා ඒ වාගේ කොච්චර මේ පොඩි පඩියක ඔක්කොම ප්‍රිවිලේජස් ඔක්කොම අයින් කරගෙන මෙහෙම කරලා ඒකින් ඒක even 1 රුපිය වුණොත් ඒක වටිනාකම තියන්නේ ඒ මිනිසුන්ගේ කැපවීම not really the monetary value. Can you bring such a political system? ඔයා කිව්වේ බංකොලොත් වෙච්ච රටක් කියලා. මම බංකොලොත් රටක් නෙවෙයි it's a cesspool එක. ඒක නිකන් කුණු කන්දරාවක් තමයි ඉතුරු කළා ගියේ. ඒකෙන් කොයි අත ගැව්වොත් කුණු. මේ ගැව්වොත් කුණු, උඩ ගැව්වොත් කුණු, පල්ලෙහා ගැව්වොත් කුණු හැමතැනම කුණු තියද්දී ඒක ලේසි නෙවෙයි ඒක. ඒකෙම ඉන්න මිනිස්සු, ඒක යාන්ත්‍රණය, politicians, leaders, system කොහෙද කියලා මිනිස්සුන්ටම තේරෙනවනේ පොලිසියට බෑ, නීතියට බෑ, මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට බෑ මොකක්වත් තිබ්බේ නෑනේ. ඉතින් ඒ වාගේ ඔක්කොම හැමදේම හදලා මේ වගේ පිළිවෙලට එන්න ගොඩාක් මහන්සි වෙනවා මේ කට්ටිය. මම හිතන්නේ මේ ජෙනරල් පබ්ලික් ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ඒක මොන වාගේ සිස්ටම් එක මේ කට්ටිය බිල්ඩ් අප් කරන්න කියලා. නේද? අපි එතරම් කිව්වේ අපි දැනට පොලිටිකල් අයිඩෙන්ටිටි එකක් තිබ්බේ නෑ. ඔයා කවදාවත් SLP කාරෝ UMP කාරෝ නෙවෙයි අපි කවදාවත්. අනික අපි ගියේ ප්‍රතිපත්ති බලලා තමයි මේකට බැස්සේ. මෑලගේ ප්‍රතිපත්තියෙන් කිසි තේරුමක් නැති එකක් නම් අපි දැනට බොහෝ වැඩක් තියෙනවා මේ උගන්වන්න තියෙනවා රිසර්ච් කරන්න තියෙනවා පේපර්ස් ලියන්න තියෙනවා ග්‍රාන්ට් ලියන්න තියෙනවා ඒ ඔක්කොම පැත්තක දාලා මේම කියලා පොලිටිකල් වැඩ කර ඉඳලා අපිට හම්බෙන දෙයක් තිබ්බේ නැහනේ. ඉතින් නමුත් අපි ගියේ මොකටද මේ වගේ මොකක් හරි ට්‍රාන්ස්ෆර්මටිව් චේන්ජ් එකක් මේ රටට එන්න පුළුවන් කියන විශ්වාසයෙන් ගියේ. ඒක මං හිතන්නේ ෆුල් ස්විං එකේ යනවා කියලා තමයි මං හිතන්නේ මිනිසුන්ට වහාම එමදේම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන පොඩි බලාපොරොත්තු තිබ්බනම් ඉතින් ඒක පොඩි කාලයක් ගන්නවා. ඒක හේතුව තමයි අර what we inherited නේද? ඒක මොනවද අපිට ලැබුණේ අතන ඉඳලා. So I am completely sold out. You know like these guys මේ කට්ටිය කරන්නේ වැඩ
පිළිවෙල ඔක්කොම නියමයි මේ අර මේ ඇඩමිනිස්ට්‍රේටිව් බියුරොක්‍රටික් මැෂින් එක that is corrupt and inefficient ඒක හදන්න එකපාර කඩන් දාන්න බෑ because රට දුවන්න ඕනේ so we have to really work on that one and they are really approaching that in a soft way මේ උන්ට තේරුම් අරන් දෙන්නවා මේක මේ පවත්තගෙන යන්න එපා මේම හැදිලා එන්න කියලා so once they all come together this can really go forward really good so again people has to again මිනිස්සු තේරුම් ගන්න ඕනේ it's a tide you know like a global economy everything open economy everything ඔක්කොම එහෙම තියෙන්නේ ඒකත් එක්ක for example මේ ටෙරිෆ් කාලේ ටෙරිෆ් ආවම කොච්චර බය වුණාද අපේ මිනිස්සු එක ඉතින් ඒ වගේ දේවල් ඉම්පැක්ට් කරන්න පුළුවන් නේ අපේ ඉකොනොමිය ඔක්කොම අනිවාර්යෙන්. තේරුම් අරන් හොඳ සිස්ටම් එකක් තෝරගන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ ගෝපල් හැබැවින්ම දැන් මේ වකවානුව වෙද්දි රනිල් වික්‍රමසිංහ හරි නැත්තම් වෙන කවුරු හරි ඔය පුතානෝ ගවර්න්මන්ට් එකක් තිබුණා නම් ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙනවා ජාත්‍යන්තර වශයෙන් තියෙන පීඩනයත් එක්ක. ඒ නිසා ඇත්තටම මේ තත්වයෙන් ලංකාව තියෙන එක මේ තියෙන එක ගැන ඇත්තටම මේ ආණ්ඩුවේ දුර දක්නා හැකියාවට අපි කෘතඥ වෙන්න ඕන. මම මේ පොඩි කාරණා දෙක තුනක් කියන්න මේ ආර්ථිකයේ මෙතෙන්දී ඇත්තටම විද්‍යා උපාධිධාරී ජනාධිපතිවරයෙක් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලින් ආපු ජනාධිපතිවරයෙක් අපිට ඉන්න එකේ පිළිඹුවක් තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. එතකොට ඒත් එක මෙතුමා ග්‍රාමීය ප්‍රදේශයකින් කුෂිකර්මාන්තයේ තියෙන ප්‍රදේශයකින් දුප්පත් දෙමාපියන්ගෙන් ආපු ඒ පසුබිමත් මේ ආර්ථික ප්‍රතිපත් මේ අයවැය තුල තියෙනවා කියලා හොඳට පේනවා. පළවෙනි එක උදාහරණයක් විදිහට පළවෙනිම දේ මලේගම අපේ වතුකර ජනතාවට රුපියල් 1350 ඉඳලා 1750 වෙනකල් ඇත්තටම දැනෙන පඩි වැඩි කිරීමක් සිදු කිරීම. ඒක එකක්. දෙවෙනි එක තමයි මහ පොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500කින් වැඩි කරන එක. ඒක ඇත්තටම මේගොල්ලෝ මේ ආණ්ඩුව ආවට පස්සේ මම හිතන්නේ 5000කින් වගේ වැඩි වුණා. ඊට අමතරව රෝගීන් සඳහා තැලසීමියා රෝගීන් සඳහා රුපියල් 10000ක දීමනාවක් ඊට අමතරව හෙල්ත් කෙයාර් ප්‍රයිමරි සෙන්ටර්ස් වලට රුපියල් බිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් ඊළඟට PWDs මේ persons with disabilities වලට 3% employment quota එකක් ආණ්ඩුවෙන් ලබා දීම ඊට පස්සේ ඒගොල්ලන්ගේ infrastructure development වලට බිලියනයක් වියදම් කිරීම day care centers වලට රුපියල් මිලියන 500ක් එතකොට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් බිලියන 3.6ක් එතකොට මෙන්න මේ වගේ ඇත්තටම massive infrastructure human development projects වලට මේ සෑහෙන ආයෝජනයක් කරලා තියෙනවා මේ අයවැයෙන්. එතකොට මම මේ අමනාපෙන්න එපා මම කියන්නේ මේ ගෝපාල් දැන් ඔයත් ඇත්තටම වතුකරේ ඉපදිලා වතුකරේ කට්ට කාලා ආපු කෙනෙක් විදියට ලංකාවේ කොහොම හරි හම්බෙච්ච නිදහස් අධ්‍යාපනයෙන් පෙරදින විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊළඟට මයාමි ඔහායෝ ප්‍රාන්තයේ මයාමි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් අරගෙන ඊළඟට විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයෙන් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ කරලා ඊට පස්සේ මහාචාර්යවරයෙක් විදියට දැන් මේ එන පාර මම පුද්ගලික දන්න විදියට ඉතා කටුක පාරක් එතකොට ඔයා මේ ජීවිතය දැකලා තියෙනවා අත්දැකලා තියෙනවා මේ මිනිස්සුන් මේ මලේගම් ජනතාවට තියෙන පීඩනය ඔයා හොඳටම දන්නවා ඒත් එක්කම ඉතාම කනගාටුදායක විදිහට මම දැක්කා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගිහිල්ලා තියෙනවා මේ මම හිතන්නේ රනිල් ගලනුවක් කාලා වෙන්න ඕනේ ගිහිල්ලා තියෙනවා මේ බ්‍රයිබරි කමිෂන් එකට අල්ලාස දූෂණ කොමිසමට මේ ජනතාවට මේ රුපියල් 200ක ආණ්ඩුවෙන් දීමනාවක් දීම වැරදි කියලා. එතකොට මේ මිනිස්සු සෙරපු දෙකක් කකුලට දාන්නේ නැතුව තේ දලු අකූඩ ඔළුවේ තියාගෙන ඉතාම දුෂ්කර දේශගුණික සහ භූමි කරදර මැද්දේ ජීවත් වෙන්න හරියට තැනක් නැතුව ඉතාම කරදරෙන් වෙන ජීවත් වෙන මේ මිනිස්සුන්ට මේ සුළු
ඇත්තරම මේ සහනේ ලබා දීම ගැන විපක්ෂය දක්වන විරෝධය ගැන මට හරි පුදුමයි. ලංකාවේ මිනිස්සු දැනගන්න ඕනේ මේගොල්ලෝ කොච්චර අමානුෂික කොටසක්ද කියලා. එතකොට මම මේ අහන්න ඕන ගෝපාල්, ඔයා ඔයාගේ ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට වතුකරේ දිගටම කතා කරනවා. එතකොට මේ ලබා දීපු සහනය සහ දැනට මේ ජාතික ජනබලවේගයේ රජය විසින් මලේගම් ජනතාව ගැන කරන ඒගොල්ලන් ගැන බලන ක්‍රමවේදය ගැන ඔයාගේ අදහස මොකක්ද? යා ඒක ඔයා කියපු හැමදේම ඇත්ත මේ එකම දේ දැන් AKDගේ කොලිෆිකේෂන්ස් ඔයා මේ අධ්‍යාපන සුදුසුකම්ට වඩා මම සලකන්නේ එයාගේ මේ බැක්ග්‍රවුන්ඩ් එක කොයි තරම් දුෂ්කර පවුල් බැක්ග්‍රවුන්ඩ්. පසුබිම. ඉතින් ඒ බැක්ග්‍රවුන්ඩ් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි මිනිසුන්ට මේ empathy කියන එක. ඉංග්‍රීසියෙන් කියන empathy, you to feel someone else's suffering. සහකම්පනය කියලා අපි සිංහලෙන් කියනවා. ඔයා ඒක විඳලා තියෙන්න ඕනේ, නැත්නම් ඒක කවදාවත් ඒක දැනගන්න විදියක් නෑ. මේ ප්‍රභු පලන්ති රනිල්ට හෝ කවිරත්න යාට කියන්න ඕනේ කන්ද උඩ නැගලා පොඩ්ඩක් උඩට නැගලා පල්ලයට බහින්න කියලා පුළුවන් නම්. ඒ කියන්නේ උඩට නැගගට පස්සේ පල්ලයට ගේන්න කවුරු හරි යන්න වෙයි. එයාව ගේන්නට මං හිතන්නේ. හරිද? ඒ තරම් මේ දුෂ්කර ජීවිතේ මොන බැස්සක් හෝ අවුව මොන වුණොත් ඒ මිනිස්සු ගිලා ඒ වැඩ කරන්න ඕනේ. සෝ ඒ අතින් බලනකොට අජිත් මේ පොපියුලේෂන් එක මේ ජන කොට්ටාසේ කොටු වෙච්ච කට්ටියද මේ කට්ටිය ඉන්ඩෙන්ෂන් ලේබර්ඩ් විදියට සුද්දෝ ගෙනල්ලා ඒ කාලේ ඉඳලා අර මුළු කඳුකර දැන් තිබ්බ හිස්ටෝරිකලි කියලා බැලුවොත් කොහොමද මේක ට්‍රාන්ස්ෆෝම් වුනේ කියන එක මේ මිනිසුන්ගේ ස්වෙට් ඇන්ඩ් බ්ලඩ් pretty much. හරිද? ඒකේ 70s 80s වල primary export, even if now it's second most export revenue generating industry එකක්. මේක තනිකර බිල්ඩ් අප් වුනේ කොයි අමාරු කාලේ වුණොත් 83 කලබල වුණොත් කොවිඩ් වුණොත් මොනා වුණොත් මේ මිනිස්සු වැඩ කරපු මිනිස්සු වැඩ කරලා ඔක්කොම මේ රටට කරපු සේවය. ඉතින් ඒක මේ ඉන්ඩස්ට්‍රියල් ඉකොනොමි පොයින්ට් ඔෆ් view එක විතර බලලා මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. It's a humanitarian crisis එකක්. It's a slavery kind of a descendant. Unfortunately අපේ මිනිස්සුත් මොකද කරේ ඒක kind of unofficial slavery විදියට තමයි අරන් ගියේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට දැන් it's a stupid to compare මෙහි තියෙන wage එකත් අරේ තියෙන wage එක. minimum Illinois state wage එක පැයකට ඩොලර් 12යි. 15යි මං හිතන්නේ 15යි 25යි ඉඳලා 25. Okay, so you can count that one. ඒ කියන්නේ දවසම හේ වැඩ කරොත් මොකද ඩොලර් 6යි හම්බෙන්නේ පැය 8ක්ද උදේ ගිහලා 6ට ගිහලා අද අවස 6 වෙනකන් ඉඳලා ආවොත් ඩොලර් 6ක් හම්බෙන්නේ. Okay, so again that's a stupid comparison to have American and that particular population එක ඒක අරියන්නේ නැති එකක්. නමුත් ඒකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ මේ මිනිසුන්ට. ඇඩ්‍රස් එකක් නෑ, ගෙයක් නෑ, ඇඩ්‍රස් නෑ, වතුර නෑ, සැනිටේෂන් නෑ, ලයිට් නෑ, පහසුකම් බේසික් පහසුකම් නෑ. ඒ ඔක්කොම තියදී මේ මිනිසුන්ට අධ්‍යාපනයක් ගන්න විදියක් නෑ ළමයින්ගේ. එතකොට generation after generation for the 200 years ඒ මිනිස්සු මේ වගේ ජීවිතයක් තමයි ගත කරගෙන යන්නේ. මේක හොඳට පැහැදිලිව දන්නවා කොළඹ මහත්තුරු නුවරඑළිය ට්‍රිප් යනකොටත් අරක මේක යනකොටත් මේ මිනිස්සු වැස්සේ අර ඔයා දැකලා තියෙනවද නිකන් මේ දර ඒ කියන්නේ වැඩ ඉවර වෙලා දර ටිකක් අරන් යනවා තෙමි තෙමි. ඒක ගිහලා වේලල තමයි උයාගෙන කාලා ඔක්කොම කරන්න ඕනේ. So it's a very sad kind of a thing, you know. Even 70s they may had a better life than for example මේ ඉන්ෆ්ලේෂන් එක, you know, රොටිත් පොල් සම්බල් ප්ලේන්ටි කාපු කට්ටිය දැන් රොටිත් ප්ලේන්ටිවත් නැතුව ඇති උණු වතුර බීලා යන්න වෙයි. ඒ තරමට ඉන්ෆ්ලේෂන් වැඩි වෙලා තියෙනවා. ඒ ඔක්කොම දැනගෙන මේ මිනිසුන්ට මේක මේ පඩි වැඩි කිරීම කරන්න ඕනේ කියලා කිය හිටපු කට්ටිය එකපාර මේ කට්ටිය වැඩි කරාම අනිත් පැත්තේ බල්ටි ගාලා මේක කොහොමද දෙන්නේ? ඒකේ නීතියානුකූල මොකද? ඒක බලන එක I was really surprised මේක. It's a shock. Yeah. Yeah. එක පැත්තේ බලන්න ඒක it's a industrial thing එක ඇත්තටම. නමුත් ඒක very ingrained. It's not like a random thing අපේ ලංකාවේ නෙවෙයි. ලංකාව උස්සලා තියෙන ඉන්ඩස්ට්‍රි එකක් ඒක. ඒක මේ මිනිස්සු මෙච්චර කැප කරපු මිනිසුන්ට මේක දෙන්න මේ තරම්
මේ විරුද්ධ වෙන එක මං හිතුවා just because of ඒ particular component ඉඳම මේ මිනිස්සු ඔක්කොම මේ බජට් එක පාස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක because it's a transformative thing because මේ වගේ මේ issue එක කතා කරන්නවත් මිනිසුන්ට මේකක් නැහැනේ guts තිබ්බ නැහැ කවදාවත්. මේක කතා කරපුගේ නැති වෙන ඒකට විදියක් හොයාගෙන කරලත් පෙන්නලා තියෙද්දි ඒකට සපෝට් කරලා how to rebuild this industry modernize කරලා මේ workforce එක kind of a retool කරලා how to really build up this one for a national growth අනික මේ මිනිස්සු මේ සාමාන්‍ය මේ බර විදියට ගන්න බෑ ඉතින් මේ මිනිස්සු contribute කරපු කට්ටිය Yeah. how to incorporate them into the major economy ගෝපල් හරිද? අපි අර කීමට කියනවනේ කැලේ ගහක් ඕන කැලේ නසන්න කියලා සිංහලෙන් කියමනක් තියෙනවා. කැලේ ගහක් ඕන කැලේ නසන්න කියලා. එතකොට වතුකරයෙන් ආපු ප්‍රභූ දමිළ දේශපාලන පවුල් කීපයක් මේ වතුකරේ ඉන්න මිනිස්සු එක්කෝ බොරු කියලා රවට්ටලා එහෙම නැත්නම් විවිධාකාර තර්ජන මර්ජන කරලා ඒගොල්ලන්ගේ සුඛ විහරණය හදාගත්ත මිසක් හැම අවුරුද්දේ මේ වතුකරේ ඡන්ද ටික විකුණලා අවශ්‍ය වෙන මැති ඇමතිකම් ලබා ගත්ත මිසක් වතුකරේට මේ මිනිස්සු කරපු දෙයක් නැහැ කියලා තමයි එළියෙන් බලනකොට අපිට පේන්නේ. ඇත්තම තත්ත්වය මොකද්ද? ඒක මේ වකේප කාරිදින් for example CWC මට මේ latest මේක හම්බුන්නේ නැහැ even like a 10 year 20 years back they got like annually like a closer to 100 million rupees මේ subscription the membership union membership CW එක CWE කියලා කියන්නේ මේ CWC මේ තොණ්ඩමන්ලාගේ workers congress Workers Congress එක. ඒ වගේ යූනියන්ස් තියෙනවා මම දන්නවා මේ මිනිස්සුන්ට උන්ට ලියුමක් ලියාගන්න විඳින දුක අපේ ගෙදර අල්ලපු ගෙදර තිබ්බා යූනියන් ඔෆිස් එකක් ඒ මිනිස්සු උන්ට තියෙන අර නිවාඩු සන්ඩේ විතරනේ සැටර්ඩේ සන්ඩේ නිවාඩු ගාලා ඇවිල්ලා ඉන්නවා කම්කරුවන්ට නිවාඩු තියෙන දවසක් වගේ ඔව් නේ. ලියුමක් ගාගන්න ඇවිල්ලා ඉන්නවා ඉතින් ඒ වගේ ඉතින් ඒක හේතුව ඇවිල්ලා ඒ මිනිසුන්ට හරි අධ්‍යාපනය දීලා නැහැනේ තමන්ගේ ලියුම තමන්ම ලියාගන්න විදියක් නැහැ ඒ කට්ටියට ඉතින් ඒක එහෙම පවත්වාගෙන යනවා මේ මිනිස්සු මේ තමන්ගේ මේ subscription money අරක මේක ඔක්කොම එකතු කරගෙන they built their own regimes and then own wealth එක build up කරපු එක විතරයි ඊළඟ එක මම දැන් බැලුවා දැන් companies just ChatGPT මේකක් දාලා බැලුවා do the tea companies make profit කියලා it's a outright it's short answer I can read for you yes many Sri Lankan tea estate plantation companies returned profits over the last few years and the sector overall is profitable in several recent years and you can see that one CSE Colombo Stock Exchange එකට ගිහලා බැලුවොත් ඔයාලට පේනවා they are not really I mean if it's a kind of a not profit making they may have gone bust already එක bankrupt වෙලා යන්න එපා පළාතින් Right. උනාට ඒක පවත්වාගෙන යනවා it's good I'm not blaming them any company එක හදන එක profit making තමයි මේක okay but this is a particularly vulnerable population එක හූරා කාලා කරන්න බෑ at the same time we need to really build together mama ඇතරම not against the companies it's okay you just work with the government like these guys worked government කොහමද එයාලට කියලා okay you put 50% we put 50% let's lift these people up and then let's build the industry together එහෙමනේ Absolutely. Yeah. economic model එකක් වෙන්න ඕනේ නිකන් ගිහලා උන්වත් වටලා දාලා ඉන්ඩස්ට්‍රි එකක් කඩාන් දාන එක I don't like that type of අතරම approach ඒක මේ ප්‍රේමදාස රජෙන් ඒක සෑහෙන කරන්නේ මේ ප්‍රයිවටයිසේෂන් කියලා එක කට්ටියට දීලා ඒගොල්ලන්ගේ යාගර ටික විකුණලා මේ ෆැක්ටරිස් වහලා දැම්මනේ ලංකාවේ ඒවා ගොඩක් විනාශ කරපු රාජ්‍ය ව්‍යවසායන් ගොඩක් තිබුණා එහෙම කරපුවා. ඇත්තටම මේ ඒක හොඳයි මේ කර්මාන්තශාලා කර්මාන්තයේ ලාභ ලබන්න ඕන. ඊට අමතරව ඒකේ වැඩ කරන මිනිස්සුන්ටත් අඩුම මට්ටමේ සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙන ක්‍රමෝපායන් සලසා දෙන්න කියන එක ඉන්ඩස්ට්‍රි එකට තනියෙන් කරන්න බැරි නම් ඒ ඉන්ඩස්ට්‍රීස් ලංකාවට ඩොලර් ගේන එක සලකලා මේගොල්ලෝ ඩොලර් ගේනවනේ ඒක ඩොලර් ගේන එක සලකලා ඇත්තටම ආණ්ඩුවට මේ වගේ සහනාධාරයක් දීම තුල ඒක ඇත්තටම මම නම් සහනාධාරයක් කියලා දකින්නේ නැහැ ඇත්තටම මේගොල්ලන්ට ඒක no it's just a balancing act එකක් ඒක අතර Exactly. Yeah, තමයි yeah. දැන් මෙහෙ ඇමරිකාවෙත් agricultural මේ product එක මේක මේ දෙනවනේ such a big relief එක මේ කට්ටිය then they have a lot of mechanisms to do that නේ මන් දන්නේ ඔයා දැක්කද කියලා මේ ඔය අපේ ඔය රනිල්ලගේ රාජපක්ෂලාගේ එක මුදලාලි මාධ්‍යකාරියෙක්ගේ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් මේක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් මේක දෙන එක විරුද්ධයි නේද? ඇයි මෙහෙම සල්ලි දෙන්න පුළුවන් නේද කියලා අහපු එකට ඇත්තටම
නලින්ද ජාතිස සහෝදරයා ඉතාම හොඳ උත්තරයක් දුන්නා. මොකද අපිට සමෘද්ධිය දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් වීසා ආධාරය දෙන්න ඕන නම් මේක ගැන මේ ප්‍රශ්න ඇහිම පවා ඇත්තටම ලැජ්ජාවට පත්වෙන කාරණයක් කියලා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මම හිතන්නේ නියෝජනයේ මාධ්‍ය විද්‍යාවේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒගොල්ලෝ නියෝජනය කරන මාධ්‍ය ආයතනයේ මඩසේදීම මේගොල්ලෝ කරන්න එපේ. මම Yeah, yeah, yeah. අන්තිම ගෝපාල් මේ සාකච්ඡාව අපි අවසන් කරමු. මට තව කාරණයක් මේ ඔබගෙන් අහන්න ඕන. ඇත්තටම ඔයා මේ ඉතා සංවේදී කාරණයක් මතු කරේ මේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන. මේක ගැන අවබෝධයක් නැති ආණ්ඩුවකට කවදාවත් හිතන්න බෑනේ රනිල් වික්‍රමසිංහ වගේ තැපැල් ස්ථානාධිපතිට තර්ජනය කරලා ඒක දෙනවද නැද්ද කියලා නිලධාරීන්ට බැනලා බල්ලන්ට වගේ බැනලා එළියට දාන මිනිහෙකුට මේකේ තේරුම් ගන්න පුළුවන් කියලා ඔය මිනිස්සු ගැන තේරුම් ගන්න පුළුවන් කියලා කවදාවත් හිතන්න බෑ. එතකොට ඇත්තටම දැන් අපි මේක ඇඩ්වොකසි රෝල් එකක් විදිහට නැත්තම් අපේ මේ සමාජයේ තියෙන හැමදේම ආණ්ඩුව දන්නෙත් නැහැනේ. ආණ්ඩුවට දැනගන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා විශේෂයෙන් වතුකරේ වගේ ගොඩක් හැංගිච්ච කමියුනිටිස් තියෙන පළාතක් හින්දා කියන්න පුළුවන්ද ඉදිරියේදී ඇත්තටම ජාතික ජනපදයේ ආණ්ඩුවට මේ වතුකරේ ජනතාවගේ තියෙන මේ දුක්ඛිත තත්වයෙන් තවදුරටත් මුදවා ගන්න ඒගොල්ලන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනය සහ ඊට පස්සේ ප්‍රෙග්නන්ට් එහෙම නැත්නම් මේ දරුවන් අපේක්ෂා කරන මව්වරුන්ට ඊට පස්සේ කුඩා දරුවන්ට හරි ආහාර වේලක් ලබා ගන්න මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් මොකද ඒගොල්ලෝ ඉකොනොමියකට දායක වෙනවා. ඒක අපි අමතක කරන්න නරකයි. මේක පිනට දෙනව නෙමෙයි. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මොන වගේ තව ක්‍රියාමාර්ග මේ ආණ්ඩුවට ගන්න පුළුවන්ද ගෝපාල්? සෑහන දේවල් කරන්න තියෙනවා ආජිත් මේක දැන් ඒ කට්ටිය අර හැටන් ඩික්ලරේෂන් කියලා ඒකේ කීප දෙයක් කියලා තියෙනවනේ. ඉතින් ඒක ඒ කට්ටිය we have to really think through that one. ඒක කොහොමද මේක මේ ආර්ථිකයත් එක්ක අමුණලා on a time scale එකේ we can implement that one. So one by one එක මේ implement කරද්දී one can really prop up the other one, next one and so on. ඉතින් මේක for example කොහොමද මේකේ තියෙන population එකට ජොබ්ස් දෙන්නේ අරම ඒවා ඒවා ගැන හිතනකොට දැන් පළවෙනි එක මේ මිනිසුන්ට අධ්‍යාපනය ළමයින්ගේ අධ්‍යාපනය තියෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන් ඒක for example. So ඒ වගේ දේවල් ඊළඟ එක මේ ගොඩක් housing අරම මේවා complex issues but it can be approached in a different way. You need to look for alternative mechanisms. නේද? ඒ කියන්නේ really open වෙලා alternative mechanisms මේ වගේ පඩි වැඩි කිරීමත් එක්ක ඒ මිනිසුන්ට පොඩි ඉඩම් කැල්ලකුත් තිබ්බනම් they could probably go and get a loan for example or something කියන්නේ nominal loan එකක්. So this government money එක දැම්මට ඒ සල්ලි ආපහු really ඒකේ වර්ධන වෙලා යන්න විදියට ඒක කරගන්න පුළුවන්. At the same time lifting their lifestyle ඒක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර මම නම් කියන්නේ අර හැටන් ඩික්ලරේෂන් එකේ කියලා තියෙන දෙයකට ටයිම් ස්කේල් එකක් දාන්න ප්‍රැක්ටිකලි ඒ කියන්නේ you should not limit අර මේ ආණ්ඩු පහේ ඇතුලේ කරන්න ඕනේ ඒ වගේ කතන්දර අවශ්‍ය නැහැ because these are long term projects ඒවා. ඉතින් ඒකට ඕන මුදල් or planning and execution that needs a lot of thinking. ඒකට ගොඩක් වැඩ කරන්න වෙනවා. ඒකෙන්ද you need to pick the low hanging fruits first and then slowly see what is the most impactful projects can be implemented. ඒක කරලා මේ ඇත්තටම මේ infusion එක මේ economic input එක they have to really build up some fundamental basic infrastructure, that type of activities that can be brought up. ඒක මං හිතන්නේ ඒක කරන්න පුළුවන් කියලා. ගෝපාල් ඇත්තටම මේ කාරණාව ඉතාම වැදගත්. දැන් ඔයා බොහොම දුෂ්කරතා මැද ගලහ දෙමළ මහාවිද්‍යාලයට ඉස්කෝලේ ගියේ මම හිතන්නේ. බොහොම දුෂ්කරතා මැද ඒ කමියුනිටි එකෙන් ඔයා එළියට ආපු හින්දා තමයි ඔයාට අද මේ කමියුනිටි එක ගැන මේ විදිහට කතා කරන්න පුළුවන්. ඔයාත් ලොකු දෙමළ පොලිටිෂියන් කෙනෙක්ගේ තඩි පුතෙක් වුණා නම් ඔයාට මේක ගැන කතා කරන්න උවමනාවක් ඇත්තේ නැහැ. ඔයාට මේක ගැන අවබෝධයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ සමාජය මලේගම් සමාජය වතුකර සමාජය සංවර්ධනය කරන්න පුළුවන් ඒගොල්ලන්ටම තමයි. ඒකට අවශ්‍ය වෙන යටිතල පහසුකම් ටික ලබා දෙන එක කියලා. ඔයා කියන්නේ මේ ගෙවල් දෙන්න ඕනෙත් නෑ. හැබැයි ඒගොල්ලන්ට පුංචි ඉඩම් කෑල්ලක් දීලා ගයක් හදාගන්න වාරිකයක් විදියට ගෙවන්න පුළුවන්
සහන පොලි අර යටතේ වගේ ණය මුදලක් ලබා දුන්නොත් ඒ මුදලත් ආපහු හම්බ වෙනවා. ඇත්තටම ඒ අත්‍තරම ඒගොල්ලන්ට මිනිස්සු විදියට කොන්දොස් එළියට කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ එයාලගේ දරුවන්ට යන්න පුළුවන් පාසලක්. ඊට අමතරව පයි පාසලට යන්න පුළුවන් ක්‍රමවේදයක් මම හිතන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තියෙනවා. හැබැයි මට හිතෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එනකන් ඊටත් කලින් මේක ගැන ඉතාම මේ ඇග්‍රසිව් එහෙම නැත්නම් මේ අපි කොහොමද කියන්නේ දැන් මේක ගැන මේ කෙටි කාලීනව මේ දැනටමත් දැන් සාමාන්‍ය පෙළ ලියන්නේ දැන් මම දන්නවා ඔයා බ්‍රයිට් බඩ්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර උපකාර ලබාගෙන වතුකරේ පාසල් වලට ළමයින්ට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා දෙන්න ඊට පස්සේ ඒගොල්ලන්ට ගිහිල්ලා සම්මන්ත්‍රණ කරන්න ගුරුවරුන්ට පොඩි ගමන් පහසුකම් පොඩි අරමුදලක් වගේ ලබා දෙන්න. ඒ වගේ වැඩ ගොඩක් ඔයා කරගෙන යනවා කියලා දන්නවා. ඒ හින්දා මට හිතන්නේ මේකට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ලා පාසල් එකමුතු කරලා ඒවා කරන්නත් කලින් කෙටි කාලින වැඩපිළිවෙලක් වතුකරයේ සහ මීට අමතරව අතන වතුකරයේ විතරක් තියෙන ප්‍රශ්න නෙවෙයි. දැන් මම අම්පාර බොක්කබැද්ද විද්‍යාලයට ගියාට පස්සේ ඒකේ ගණිතය සහ විද්‍යා ගුරුවරු ඇත්තේ නැහැ. එතකොට ඒ ළමයින්ට යන්න බස් පහසුකම් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ දෙමව්පියන්ට එහෙම යවන්න තරම් ලොකු අධ්‍යාපනයක් ඇත්තෙත් නැහැ. ඉතින් මේ වගේ ලංකාවේ අපි කියන disadvantage community එහෙම නැත්නම් දුෂ්කරතාවයට පත්වෙච්ච community මුලතිව් වල ඉන්න පුළුවන්, පුත්තල ඉන්න පුළුවන්, යාපනයේ ඉන්න පුළුවන්. මම දන්නවා අම්පාරේ අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා. එතකොට දැන් අපි වතුකරේ ගැන හොඳින්ම දන්නවනේ. ඒ නිසා මේ කණ්ඩායම් වලට පුළුල් ප්‍රතිසංස්කරණ දිගු කාලින ප්‍රතිසංස්කරණ එන්න කලින් කෙටි කාලිනව ලොකු කියන්නේ යම්කිසි දැනෙන අරමුදල් ප්‍රමාණයක් පොම්ප කරලා අවශ්‍ය වෙන විද්‍යාර්ථීන් බඳවාගෙන මේක ඉක්මනට කරන්න යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරනවා නම් ඒකත් හොඳයි කියලායි මගේ පුද්ගලික අදහස. ඒක හරි. ඇත්තටම මම නම් කියන්නේ අර ඉන්වෙස්ටිං on the education එකේ දැන් කියන්නේ මේ ජාතික ප්‍රතිසංස්කරණ අර රිෆෝම් එක වෙනවනේ. ඒ අතර ඒක it's not level playing field නේද? already ඒකේ ගොඩාක් මේ පරතර තියෙන සමාජයේ තමයි තියෙන අධ්‍යාපනය. ඉතින් අපි ඔක්කොම දන්නවා හැමෝම දන්නවා. දැන් මම අර බ්‍රයිට් බර්ඩ්ස් පටන් ගත්තාම දැනගත්තා මේ වායට රුක්කු ඩෙස්ටේට් එකේ සයන්ස් ටීචර් නැහැ කියලා කිව්වා. සෝ සයින්ස් ටීචර් නැතුව අර ළමයා සයින්ස් එක්සෑම් කරන්න යනවා ඕ ලෙවල් එක. හැබැයි ඒක කියලා කියන්න කවුරුත් නැහැ. අහන්න කවුරුත් නැහැ. මොකක් හරි වෙලා නැහැ. හරිද? දැන් ඕන කෙනෙක් කියන්න පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෝ ඇමති හරි කවුරු හරි ඕන කෙනෙක් කියන්න පුළුවන් එහෙම වෙන්න බෑ අපි නෑ අරකද මේකද කියලා. බට් ඇත්ත තත්ත්වය මොකද්ද? අතන සයන්ස් ටීචර් නැහැ. ඒ සබ්ජෙක්ට් එක උගන්වන්න අර ළමයා තව මාස 3කින් ඒක නැතුව තමයි එක්සෑම් කරන්න. ඒක තමයි රියාලිටි එක. ඉතින් ඒක තමයි මම කියන්නේ you can't always prop up a welfare society. welfare society හදනවා කියන එක ඒක slavery sort of state එකේ තියාගන්න තමයි හදන්නේ. ඔයා කිව්වේ මම ලොකු කාගේ හරි හාම්පුතෙක් වුණා නම් අවබෝධ නැතුව මේ මිනිස්සු හාම්පුතුලාට අවබෝධ තියෙනවා. උන්ට මේක මාරු කරන්න ඌමනාව නැහැ. because එයාලගේ පැවැත්වීම ගැන වෙනුවෙන් මේක පවත්ත ගන්න ඕනේ මේක. ඒකින්ද මේ සිස්ටම් එකේම තියන්න ඕනේ. නැත්තම් මේ CWC තොණ්ඩමන්ලාට ගන්න අර යාලා ගත්ත සල්ලි වල කොටසක් වෙන් කරලා ස්ටේට් බයි ස්ටේට් එක ස්ටේට් එකට ගිහලා වතුරු විතර දෙන්න තිබ්බනේ. they could have done. All school teachers, they have a lot of connection in India. Okay, so they brought some teachers. So මොකරි අර මොකද බස් 40ක් දීලා බස් 40ක් නැල්ලු ඉන්දියන් රටේ රජෙන් දුන්නලු. ඒක මොකද කියලා කවුද? I mean මේ වගේ ill-conceived people මේ කට්ටිය narrow self-serving corrupt people ඒක තමයි හිටියේ ඉන්නවා ඉඳ දඟලනවා තාමත්. ඉතින් ඒ මිනිස්සුව සුද්ධ කරලා දාලා then මේක we have to go forward මේක. so ඒක as you said just no don't prop up our welfare so ඇතරම සුනිල් හඳුනටි කිව්වා කොයිද මං හිතන්නේ සමහරවිට එයා කියපු එක කවුරු හරි ගෑර මේ welfare society එක මේ හිඟා කන්න වැඩක්ද මොකද එහෙම කිව්වාක. ඉතින් එයාගේ අදහස එයාගේ හිතේ තිබ්බ එක තමයි එයා ඉල්ලා කියන්නේ self respect එකක් ඕනේ අපිට. ඒ මොමට එහෙමනේ හැමදාම hand out එක බලාපොරොත්තු වෙලා ඉන්න බෑනේ. අනිත් තුන් දෙනකන් ඉන්න බෑ. අනිත් තුන් දෙනකන් අහහා ඉන්න බෑ. ඒක අවශ්‍ය නැහැ. ඒක හිතලා තමයි මම ඇත්තටම බ්‍රයිට් බර්ඩ්ස් අර O level ළමයින්ට මම හිතුවේ O level ළමයි subject maths English එක subject 6ක් පාස් වුණා නම් they can become a railway guard එකක් වෙන්න පුළුවන්. okay ඕ post office එකේ පියෝන් කෙනෙක් වෙන්න පුළුවන්.
rather than අර වත්තේ ගිහලා නැත්තම් මේ කොළඹ ගිහලා හොටෙල් වල රොටි ගා ගා ඉන්න නැතුව මේ වගේ වැඩ කරන්න පුළුවන් නේ. Mhm. I think that is the simple thing how you really do these things. ඒ කියන්නේ මේ ඒක තමයි මේ labor force එක not bad කියලා මම කියන්නේ. ඉතින් ඒක යන එක එකත් ඕනේ. ඉතින් ඒ වගේ industries දියුණු වෙන්නත් ඕනේ. ඒ මිනිසුන්ටත් respectable වා කිව්වා වගේ livable wage එකක්, decent time and everything, kind of decency labor laws අරක මේක තියන්න ඕනේ. ඉතින් ඔයා කියලා බලන්න වතු වල තියෙන ඔෆිසස්ලා ඉන්නවනේ කියලා බලන්න කොච්චර වත්ත ළමයි ෆැක්ටරි ඔෆිසර් වෙලා තියෙනවද, කන්ඩක්ටර් වෙලා තියෙනවද, කොයිද සුපර්වයිසර් වෙලා තියෙනවද, how many they get to those jobs, those are reserved for the Trinity and superintendents ඒවා එන්නේ මේ වගේ ලොකු ස්කූල් ලොකු වල ඉස්කෝලේ yep yeah, I yep mean, it's okay. You educated, you speak English, you will look good, and you go and get the things. Okay, Mhm. but you suppress these people and then get these things. ඒක yeah තමයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඉතින් මේ මිනිසුන්ට ඕන දේ කරන්න time ඇවිල්ලා මේක. I hope this is a good beginning. මේ AKDගේ government should not, kind of just sit back on this one and use this economic input and then see where the strategic points can be touched. They can be really built. Major economy එකට ඇවිල්ලා කොහොමද මේ කට්ටියව මේ බඳව ගන්නෙ really ආතකයට with a good lifestyle එක. ඒ කට්ටියට හොඳ ජීවිතයක් ඇති කරලා දෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි ගෝපාල් අපි මේ වගේ පළදායි සාකච්ඡාවකින් අප සරයක් හම්බෙමු මම හිතන්නේ අපි දැන් මේ කතාව කරගෙන යන්න ආරම්භ කරන්න අවශ්‍ය කාලය තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් බොහොම ස්තුතියි ආයි සාකච්ඡාවකින් හම්බෙමු